අද කතා කරමු ඇන්ටි ලැග් එක ගැන. මේ ඇන්ටි ලැග් එක ටර්බෝ ලැග් එක අඩු කරගන්න විශේෂයෙන්ම රේසින් කාර්ස් වල යොදා ගන්න කන්සෙප්ට් එක. මේකෙදි වෙන්නේ මෝටර අතේ ඩීසලරේට් කිරීමේදී මෝටර අතේ ECU එකෙන් එන්ජින් RPM එකේ අඩුවීම හඳුනා ගන්නවා. මේදී මෝටර අතේ ඉන්ජෙක්ටර්ස් මගින් වැඩි ඉන්ධන ප්‍රමාණයක් එන්ජින් එකට ලබා දෙනවා. නමුත් එන්ජින් RPM එක අඩු නිසා මේ ලැබෙන ඉන්ධන වැඩි ප්‍රමාණයක් එන්ජින් එක තුල දහනයට භාජනය වෙන්නේ නැහැ. මේ දහනේ නොවුණු ඉන්ධන එක්සෝස් ස්ටේජ් එකෙන් පසු එක්සෝස් වැල්ව් හරහා එක්සෝස් මැනිෆෝල්ඩ් එකට ගමන් කරනවා. ඉතින් මේ එක්සෝස් මැනිෆෝල්ඩ් එකේ පවතින අධික උෂ්ණත්වය නිසා අර දහනේ නොවුණු ඉන්ධන එක්සෝස් මැනිෆෝල්ඩ් එකේදී දහනය වෙනවා. ඉතින් මේ දහනය නිසා ඇතිවන එක්සෝස් ගෑස් ප්‍රෙෂර් එක නිසා ටර්බෝ එකේ RPM එක අඩුවීමක් වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා මෝටර අතේ ඩීසලරේට් කරලා එන්ජින් RPM එක අඩු වුණත් මේ කන්සෙප්ට් එක නිසා එක්සෝස් මැනිෆෝල්ඩ් එකේ ඇතිවන එක්සෝස් ගෑස් ප්‍රෙෂර් එක නිසා ටර්බෝ RPM එක අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ සංසිද්ධිය තමයි සරලවම ඇන්ටි ලැග් එක කියලා හඳුන්වන්නේ. ඉතින් මේ එක්සෝස් මැනිෆෝල්ඩ් එකේදී සිදුවන දහනය වීම ටර්බෝ එක හරහා සයිලන්සර්ස් වලින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේකටම තමයි අපි බෑක්ෆයර් එක කියලා කියන්නේ.